සුබ දවසක් Theory of Everything YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන සියලුම දෙනාට අද කතා කරනවා පසුගිය වීඩියෝයේ සැලසුමට අනුව බඩු ලැයිස්තුවක් සකස් කරගත් ආකාරය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න. ඒ බඩු ලැයිස්තුව සකස් කරගත් ආකාරය පිළිබඳ විස්තරය තමයි ඔබට පහතින්ම රූප රාමුව ඔස්සේ වීඩියෝ එකේ පේන විදිහට දැක්වෙන්නේ. මම බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකේදී කොහොමද ඒක සකස් කරගත්තේ කියන එක ඔබත් එක්ක කතා කරන්න. මුලින්ම අපි කරන්න ඕන නිවසේ ප්‍රධාන පුවරුව සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය සකස් වෙන ආකාරය කතා කරන්න සහ ඒ ලිස්ට් එක සකස් කරගන්න ආකාරය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න. ඒක සඳහා අවශ්‍ය වෙන්න අඟල් දෙකක් ඝනකම ඔය හේත විස්තර සහිත ඇති යකඩයක් මුලදී ගන්න ඕන. තඹ කූරක් ඕන අඩි 4ක් විතර උසට තියෙන. ඊට පස්සේ ප්‍රධාන මේන් වයරය විදුලිය සම්බන්ධ කරන මේන් වයර් එක අපිට අවශ්‍ය වෙනවා. ඒක හිත විස්තර වලින් මිලදී ගන්න ඕන. ඒ වගේම ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් වර්ග තියෙනවා විවිධ ප්‍රමාණ වලින් ප්ලාස්ටික් වලින්. ඒවා මිලදී ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ප්‍රධාන ස්විච් එක, ඊට පස්සේ ට්‍රිප් ස්විච් එක, ඊට පස්සේ ප්‍රෙලි වලින් ඇම්පියර් 16 10 බ්‍රේකර් තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් වෙළඳපොලේ බ්‍රේකර් 6ක් විදිහට සටහන් වෙච්ච MCB මිලදී ගැනීමට හැකියාව තියෙනවා. මේ ආකාරයට ප්‍රධාන පුවරුව සඳහා අවශ්‍ය වෙන බඩු ලිස්ට් එක අපි සකස් කරගත යුතුයි. ඊට අමතරව බස් බාර් එකක් සහ විදුලිය පරීක්ෂා කිරීම සඳහා ඉන්ඩිකේට් බ්‍රේකර් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉන් අනතුරු අපි කතා කරන්නේ සම්බන්ධක. විදුලි රැහැන් නදීමේදී කේෂින් වර්ග සහ බට වර්ග පාවිච්චි කරනවා. ඒවා විවිධ ප්‍රමාණ වලින් තියෙනවා. ඒ කියන්නේ දහසය, අඟල, තුන් කාල, භාගය විදිහට. ඒ වගේම ඒවට අවශ්‍ය වෙන බෙන්ඩ් සොකට්ස් T වර්ගත් වෙන වෙනම මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. අපි පහත බිලේ සඳහන් කරලා තියෙනවා අපට අවශ්‍ය ප්‍රමාණය. ඒ උදාහරණයක් විදිහට ඔබට දක්වන්න කැමතියි. මේ හොඳින් අධ්‍යයනය කරන්න මේවල නම් සහ ඒවල ස්වභාවය. ඒ වගේමයි ෆ්ලෙක්සිබල් බටත් මේ වගේ විවිධ ප්‍රමාණයෙන් මිලදී ගන්න පුළුවන්. සමහර බට වලින් සම්බන්ධ කරන්න අපහසු තැන් වලට ඒවා යොදා ගන්න පුළුවන්. ඒ වගේමයි බට සම්බන්ධ කර ගැනීම සඳහා මේ වගේ ක්ලිප් ඒ බටේට ගැළපෙන ප්‍රමාණයෙන් යොදා ගන්න ඕනේ. ඒ වගේම කොන්ක්‍රීට් ඇන සම්බන්ධ කරගන්න අපට අවශ්‍ය වෙනවා. ඉන් අනතුරුව අපිට අවශ්‍ය වෙනවා වයර් වර්ග. වයර් වර්ග තියෙනවා ප්‍රධාන වශයෙන් 4ක් විතර වයරින් කරගන්න සාමාන්‍ය නිවසකට අවශ්‍ය වෙන. බල්බ වයරින් කරගන්න 2 core වයර් එකක් අවශ්‍යයි අපිට. ඒ වගේමයි වයර් කරන්න අපිට එක තඹ කම්බියක් තියෙන මෙන්න මේ වගේ රතු වයර් එකකින් සහ නිල් වයර් එකකින් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේමයි earth එක සඳහා මේ වගේ earth වයර් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ විහෙත විස්තර ඔබට සඳහන් වෙනවා ඒ වයර් සඳහා. ඒ වගේමයි 2.5 ප්‍රධාන වයර් අපට අවශ්‍ය වෙනවා විශාල වශයෙන් විදුලිය සම්බන්ධ වෙන තැන් වල සඳහා යොදා ගන්න. ආධාරක වර්ග ගැන කතා කරද්දී අපට අවශ්‍ය වෙනවා අපට විදුලිය ආධාරක සම්බන්ධ කරන්න වහලයට සහ ඒ කොටස් වලට සිවිලින් රෝස් සහ මේ වගේ හෝල්ඩර්, සම් බොක්ස්, තනි ඒවා, ඒ වගේම එකට කරලා තියෙන ඩබල් වශයෙන් තියෙන සම් බොක්ස් අපට මිලදී ගන්න අවශ්‍ය වෙනවා අපේ අවශ්‍යතාවය අනුව. ඒ වගේමයි හෝල්ඩර්, ඇන්ගල් හෝල්ඩර් තියෙනවා. ඒවා සම්බන්ධ කරගන්න අපට විවිධ වර්ගයේ ස්ක්‍රූ ගන්න අපිට පාවිච්චි කරන්න වෙනවා. විශේෂයෙන් පාවිච්චි කරන අඟල සහ අඟල් එකමාර වගේ ස්ක්‍රූ ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි පාලන උපාංග ගැන කතා කළොත් පාලන උපාංග අපිට පාවිච්චි කරන්න පුළුවන්. ස්විච් විදියට සහ ප්ලග් පොයින්ට් විදියට මේ වගේ තනි 1 ගෑන් ස්විච්, 2 ගෑන් ස්විච්, 3 ගෑන්, 4 ගෑන් විදියට මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව තව දේවල් තියෙනවා අපිට අවශ්‍යතාවය අනුව මිලදී ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේමයි 13 ඇම්පියර්, 15 ඇම්පියර් විදියට සොකට් අවුට්ලට් අපිට මිලදී ගැනීම හැකියාව තියෙනවා. මෙහිදී මම බලාපොරොත්තු වෙන්නේ මේවල මේ ස්වභාවය ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න. ඒ වගේමයි බල්බ්, ෆෑන් සහ ඒ වගේ විවිධ තැන් තියෙනවා. එහෙනම් මේක පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එක නැරඹුවට ස්තුතියි. channel එක subscribe කරන්න අමතක කරන්න එපා.